පින්වතුනි, ඔයාලා ගොඩාක් වාග්ය සම්පන්නයි. ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. ඔයාලා ගොඩක් පින්කාරයි. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලා අද ජීවත් වන්නේ බුදු දහම පවතින කාලයක. ඒ සද්ධර්මය ඇහෙන කාලයක. බණ අහන, සිල් රකින, භාවනා කරන, දන් දෙන කාලයක. ඒ සඳහා ඔයාට ඕන තරම් අවස්ථාව තිබෙනවා. ඉතින් ඔයාලා ඒකෙන් හරි ප්‍රයෝජනය ගන්නවද? ඔයාලා මෙලව පරලව දෙලවම වැඩ සලසන ක්‍රියාවල නිරත වෙනවාද? ඔයාම හිතන්න ඔයා එහෙම කරනවාද කියලා. ඔයා එහෙම කරනවා නම් ගොඩාක් වටිනවා. ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඔයා ගොඩාක් පින්වන්තයි. නමුත් එහෙම කරන්නේ නැති අය කොච්චරනම් මේ ලෝකේ ඉන්නවද? ඇත්තටම එයාලා අවාසනාවන්තයි. මේ කතාව අහන්න. ඒ මොකක්ද? දහම්සොඬ ජාතකය. දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජතුමා එක බණ පදයක් වෙනුවෙන් මහා ගල් කුලකින් පනිනවා. යක්ෂයෙකුගේ කටටයි පනින්නේ. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ එකම එක බණ පදයක් වෙනුවෙන්. නමුත් අන්තිමේදී ඒ යක්ෂ වෙසින් හිටිය සක්‍ර දේවේන්ද්‍රයා රජතුමා දෝතට ගන්නවා. රජතුමා කියනවා මං ජීවිත පරිත්‍යාගයෙන් පැන්නේ මේ ධර්මයේ උදෙසායි කියලා. ඒ රජතුමා තමන්ගේ රාජ්‍ය ඉතාමත් දැහැමින් සෙමින් පාලනය කළා. මිනිස්සුන්ට ආදරයෙන් සැලකුවා. නම් රජතුමාට අවශ්‍ය වුණේ ධර්මයමයි. ධර්ම පිපාසයෙන් පෙළුණා. ඒ සඳහා කොහොම හරි අවස්ථාව උදා කරගත්තේ තමන්ගේ රාජ්‍ය අතහැරලා, සියලු සැප සම්පත් අතහැරලා වනගත වෙලා. බලන්න ඒ රජතුමා කොතරම්නම් කැපකිරීමක් කරාද? ඔබට ඕන තරම් අවස්ථා සම්පත්තිය තියෙනවා. ඒ අවස්ථා සම්පත්තිය තිබිලා, ඒ පින්කාර කාලෙක ඉපදිලා ඔයා තමන්ගේ ජීවිතය වරද්දගත්තොත්, නිරයට යන්ට වැඩ සලස්වා ගත්තොත් ඔයාගේ ජීවිතයෙන් තේරුමක් නැහැ. එනිසා හිතන්න. ඔබ කළ යුතු දේ කුමක්දැයි හිතන්න. බුදු මග යන්න, ධර්මානුකූල වන්න, ජීවිතය සාර්ථක කරගන්න, මෙලව පරලව දෙලොවම යහපත සලසන වැඩ කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.